සුබ දවසක්. අද දවසේ දේ වචනේ කොටසකට අපි අහුම්කන් දෙමු. හෙබ්‍රෙව් 6 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදේ. ඒ බලාපොරොත්තු ආත්මයේ සන්තක වූ ස්ථීර වූ තිරෙන් ඇතුළට යන්නා වූ නැංගුරමක් මෙන් අපට ඇත්තේය. ආමෙන්. බලාපොරොත්තුව. බලාපොරොත්තුව කියන්නේ කොයි වගේ දෙයක්ද? යමක් ඉෂ්ට වෙනතුරු බලා සිටීමක්. බලාපොරොත්තු මිනිසෙකු ජීවත් කරනවා. හරියට මිනිසෙකුට ජීවත් වෙන්න ඔක්සිජන් අවශ්‍ය වගේ. ඔබ පොඩ්ඩක් බලන්න බලාපොරොත්තු කඩා වැටෙනම විශේෂයෙන් තරුණ දරුවෝ ජීවිත හානි කර ගන්නවා. එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය බීමතට ඇබ්බැහි වෙනවා. ඇයි? බලාපොරොත්තු කඩා වැටෙනවා. හැබැයි කිතුණුවෙක් ජීවිතේ මොන පීඩාව තුල ගියත් බලාපොරොත්තුවක් තියෙන ජීවිතයක්. ඇයි මං එහෙම කියන්නේ? අද දවසේ දෙවියන් වහන්සේගේ වචනේ මතක් කරනවා. කිතුණු බලාපොරොත්තුව කියන්නේ මොකක්ද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපිට දෙන්නා වූ ගැලවීම ගැන අපි බලා සිටීමක්. එහෙනම් අපි දන්නවා උන්වහන්සේ අපිට ගැලවීම දෙනවා. මොකද අපි උන්වහන්සේ කෙරේ අදහන නිසා. දැන් අද දවසේ දෙවියන් වහන්සේගේ වචනේ මේ බලාපොරොත්තුව ගැන විස්තර කරනවා. ඒක කොයි වගේ කියලාද කිව්වේ? ආත්මයේ සන්තක වූ. ආත්මයේ සන්තකයි කියන්නේ හදවත අස්සේ කෙටිලා තියෙන එක වෙනස් වෙන්නේ නැහැ. ඒක ඇඳුමක් වගේ ගලවලා දාන්න බෑ. ඒ වගේම කියනවා ස්ථීර වූ දෙයක්. පීඩාෙද්දි, කරදරෙද්දි, කාලයක් තිස්සේ ඇදෙන ප්‍රශ්නෙද්දි ඒක වෙනස් වෙන්නේ නැහැ. ස්ථීරව තියෙන දෙයක්. ඒ වගේම තිරයෙන් ඇතුළට යන දෙයක් කියනවා. ඒ කියන්නේ ඉස්සර අතිශුද්ධ ස්ථානයේ වෙන් වෙන්න තිරයක් දාලා තිබුණේ. උත්තම පූජකයාට විතරයි පුළුවන් වුණේ ওই තිරයෙන් ඇතුළට ගිහිල්ලා දෙවියන් වහන්සේව මුණ ගැහෙන්න, ඒ අභිමුඛයට යන්න. එහෙනම් අද දවසේ අපි තිරයෙන් ඇතුළට යනවා. අද දවසේ අපි ආඥා කරද්දී දෙවියන් වහන්සේගේ අභිමුඛයට යන්න පුළුවන්කම ලබා දී තිබෙනවා. එහෙනම් අපේ බලාපොරොත්තුව ආත්මීය සන්තක වූ ස්ථීර වූ තිරයෙන් ඇතුළට යන නැංගුරමක් වගේ කියනවා. නැංගුරම දාලා තියෙන්නේ කොයි වගේද? නැංගුරමක් තියෙන්නේ ඔහේ ඉබාගාතේ යපාවෙවි යන බෝට්ටුවක්. ඕක කොහේ වැටෙයිද? එහෙම නැත්නම් මුහුද කැළඹෙද්දි ඒක ස්ථීරව එක තැනක තියාගන්නයි ඒකේ ආරක්ෂාවටයි. ඇයි? රැළ කැළඹෙන වෙලාවට කොහේ හරි ගිහිල්ලා හැප්පුණොත් බෝට්ටුව කුඩු වෙලා යනවා. ඒ වගේ තමයි අපේ ජීවිතයත්. ඔහේ ඉබාගාතේ ගියොත්, එහෙම නැත්නම් ප්‍රශ්නවලදී විනාශ වෙලා ගියොත් අපිව වළක්වා ගන්න අපි දාලා තියෙන නැංගුරමක් වගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරේ අපේ මේ බලා සිටීම. එනා එක ස්ථීර දෙයක්, ආත්මය සන්තක දෙයක්. අන්න ඒක තමයි සරලව කියනවා. එහෙනම් මෙච්චර බලාපොරොත්තුවක් තියෙන අපි බලාපොරොත්තුව කියලා කියන්නේ දැන් අපි ජේසු දිහා අපේ බලා සිටීමනේ, අපේ ගැලවීම ගැන. එහෙනම් අපි උඩ බලාගෙන ඉන්න එකද ඒකේ අදහස? මම බලාගෙන ඉන්නවා නෑ. ඒක මේ මිත්‍යාවත් දිහා බලාගෙන ඉන්න එකක්වත්, ඔහේ ඇති වෙලා නැති වෙලා යන දිහා බලාගෙන ඉඳිල්ලක්වත්, නැත්තම් හිස් අවකාශයක් දිහා බලාගෙන ඉඳිල්ලක් නෙවෙයි. ඒ බලා ඉඳීම කියන්නේ ඇදහිල්ලෙන් බලා සිටීම. අපි උන්වහන්සේ දිහා මොනම දේදී, මොනම කරදරෙත්, මොනම පීඩාවෙත්, මොනම අභියෝගයේත් දෙවියන් වහන්සේ මත තියෙන වෙනස් වෙන්නේ නැති ස්ථීර වූ බලා සිටිල්ල. මේක උන්වහන්සේගේ දරුවන්ට තියෙනවද? අපි බලමු දෙවියන් වහන්සේගේ වචනෙන් උදාහරණ දෙකක්. එක කට්ටියක් දෙවියන් වහන්සේගේ දරුවුණත් මෙලෝ බලාපොරොත්තුවක් නැතුව හැසිරෙන විදියක්, ඒ වගේම එක කට්ටියක් මොන පීඩාවක්, මොන කාලයක් තිස්සේ මුණ දුන්නත් කවදාවත් බලාපොරොත්තුවෙන් ඈත් නොවන කණ්ඩායමක් ගැනත් මම ඔබත් එක්ක බෙදා ගන්නවා. නික්මයාම 17 පළවෙනි පදේ ඉඳන් 7 වෙනි පදයට ඒ ස්ථානයේ රෙපිඩිම් කියන ස්ථානයේ වුන් ඒ නික්මයාමේ සෙනග කඳවුරු බැඳගෙන හිටියා. ඔවුන්ගේ එකම බලාපොරොත්තුව දෙවියන් වහන්සේ කරගත යුතු වෙලාවේ ඒ ස්ථානයේ සඳහන් වෙනවා ඔවුන්ට බොණ්ඩ වතුර නැහැ. එතකොට ඒ සෙනග කිව්වා අපිවයි, අපේ දරුවන්වයි, අපේ සත්තුන්වයි මරන්නද මෙතනට ගෙනාවේ කියලා මෝසෙස්ට බනින්න පටන් ගත්තා. මෝසෙස්ට බයිනවා කියන්නේ නොකියම දෙවියන් වහන්සේට බයිනවා වගේ. මේක උන්වහන්සේට ඇහුණා. මෝසෙස්ට ගහන්න ගල් අරගන්න පවා ලෑස්ති වුණා. එතකොට දෙවියන් වහන්සේ ඒ නික්මයාම 17:6 කියනවා බලව මම හොරෙබ්හි පර්වතයේ පිට එහි නුඹ ඉදිරියේ සිටිමි. නුඹ පර්වතයට ගසාපන්න සෙනගට බොන්න වතුර එයින් නික්මෙන්නේ. එහෙනම් උන්වහන්සේ
පර්වතයෙන් වතුර දුන්න. මෝසෙස් එක්ක හිටියා. මෝසෙස් වාතෑරියේ නෑ. ඔවුන් එක්ක හිටියා. හැබැයි ඔවුන් අඳුරගත්තේ නෑ. දෙවියන් වහන්සේ මේ අපි එක්ක ඉන්නවා කියලා. ඔවුන් අඳුරගත්තේ නෑ. උන්ට බලාපොරොත්තුවක් නෑ. පුංචි ප්‍රශ්නයක් ආවත් බලාපොරොත්තු අතෑර දානවා. ඔබ කොයි වගේද? මොකද උන්වහන්සේට පුළුවන් පර්වතයකින් පවා වතුර අරන් දෙන්න. ඔබේ ඕනම ප්‍රශ්නයකට උන්වහන්සේට උත්තර දෙන්න පුළුවන්. එවැනි විශ්වාසයක් තියනවාද? ඔවුන්ට නම් එදා ඒ දේ තිබුණේ නැහැ. ඒ නිසා කියනවා උන්වහන්සේ මගේ තේජසත් මිසරේ මං කරපු මේ සියලු දේත් ඔවුන් අමතක කරා කියලා එක ස්ථානයකදී උන්වහන්සේ කියනවා. තව කණ්ඩායමක් ඉන්නවා මොන දේ තුල ගියත් බලාපොරොත්තු අතාරින්නේ නැති. මම ඔබත් එක්ක මාර්ක් සුභාරංචියේ 7 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදේ ඉඳන් 30 වෙනි පදේ දක්වා තියෙන කතාව කෙටියෙන් කියනවා. ඒ තමයි අන්‍ය ජාතික යෞවනියකට සුවය කියලා එකේ තියෙන්නේ. එක අම්මා කෙනෙක් එනවා, එක කාන්තාවක් එනවා ජේසු ළඟට ඇගේ යක්ෂාවේශ වූ දියණියව සුව කරගන්න. ජේසු මොකද කියන්නේ? දරුවන්ගේ රොටීගෙන බල්ලන්ට දැමීම නුසුදුසුයි කියලා උන්වහන්සේ කියනවා. උන්වහන්සේ අර සහෝදරියව ටෙස්ට් කරනවා පොඩ්ඩ වෙලාවකට. උන්වහන්සේ ළඟ යහපත්කම නැද්ද? නෑ, තියෙනවා. එහෙනම් ඒ සහෝදරිය මොකද කරුවේ? බලන්නකො මේ කියපු දේ උන්වහන්සේත් මෙහෙම කිව්වනේ කියලා අතෑරලා ගියාද? නෑ. ඈ කිව්වා මේසේ යට සිටින බල්ලෝ පවා දරුවන්ගේ කෑම කැබලි වලින් ගෙන කති කියලා. නං ඇගේ ඇදහිල්ල, ඇගේ බලාපොරොත්තුවේ අතාරින්න නැතුව ස්ථීර තැනක හිටියා කියලා ජේසු දැක්කා. ජේසු මොකද කරුවේ? ඵලයන් යක්ෂයා නුඹේ දුවගෙන් දුරව ගියේ කියලා ජේසු කියනවා. ඒ නිසා අද දවසේ ඔබ හිතලා බලන්න මේ වචනේ කොච්චර උදාහරණ තියනවද? ආබ්‍රහම් කොච්චර කාලයක් බලන් හිටියද පොරොන්දුව ඉෂ්ට වෙනකම් බලාපොරොත්තු අතෑරියේ නැහැ. එතකොට යෝසෙෆ් දෙවියන් වහන්සේ ගැන තිබිච්ච ඇදහිල්ලත් බලාපොරොත්තුවත් අතෑරියේ නැහැ. ඒ වගේම මහලේ රෝගී ස්ත්‍රිය අවුරුදු 12ක් තිස්සේ වෙදුන්ගෙන් පීඩා විඳලා ජේසු ගැන බලාපොරොත්තුවක් තියන් හිටියා. මොන අභියෝගයකට මුහුණ දුන්නත් ඒ බලාපොරොත්තුව ඇගෙන් ඈතට ගියේ නැහැ. අද දවසේ ඔබේ පීඩාවේදී ඔබ රෝගයක් වෙන්නේ නැති, ඔබ ප්‍රශ්නයක් වෙන්නේ නැති, ඔබ කරදරයකින් පීඩා විඳිනු ඇති. ඔබට තියෙන්නේ මොන විදිහේ බලාපොරොත්තුවක්ද? යේසුස් වහන්සේ කෙරේ ඇදහිල්ලෙන් ඔබ බලා සිටීමක්ද මේ කරන්නේ? හැබැයි එක දෙයක් මතක තියාගන්න. දේ වචනේ මෙන්න මේ දේ කියනවා. එපිස 2:12. ඒ කාලේ ක්‍රිස්තුස් වහන්සේගෙන් වෙන්ව ඊශ්‍රායල්ගේ නාගරිකත්වයට අන්‍යයන්ව පොරොන්දුවේ ගිවිසුම් වලට විදේශින්ව ලෝකයේ බලාපොරොත්තුවක් නැතුව දෙවියන් වහන්සේත් නැතුව සිටිය බව සිහි කරපල්ලා. එහෙනම් අපි ඒ කාලේ ජේසුගෙන් ඈත් වෙලා හිටපු කාලේ කියනවා නුඹලට බලාපොරොත්තුවක් නැහැ. මේ දේ වචනේ තියෙන පොරොන්දු වලට උරුමකාරයෝ නෙමෙයි නුඹලා. ඒ විතරක් නෙමෙයි. ලෝකයේ බලාපොරොත්තුවක් නැතුව වගේම දෙවියන් වහන්සේ නැතුව නුඹලා හිටියා. හැබැයි දැන් නුඹලා ජේසුගේ ලේ කරුණ කොටගෙන දුර හිටියා වූ නුඹලව ලං කරලා තියෙනවා. එහෙනම් අපිට බලාපොරොත්තුවක් තියෙනවා දැන්. මේ ලෝකයේ තුල ජීවත් වෙන්නේ ඒ බලාපොරොත්තුව ඇතුව. ඒ නිසා ඔබේ පීඩාවට, කරදරයට කාලයක් තිස්සේ ඇදෙනවා කියන දෙයට ඉඩ දෙන්න එපා. ඔබේ බලාපොරොත්තුව නැති කර දමන්න. ඒ නිසා බලාපොරොත්තුව අතහැරගත් කිසිම කෙනෙකුට බෑ දෙවියන් වහන්සේගේ විශ්වාසවන්තකම ගැන ප්‍රීතිමත් වෙන්න. ඔබ බලාපොරොත්තුව තුල මිදෙමින් ඔබේ ප්‍රශ්නේ ජය අරගෙන උන්වහන්සේ තුල ප්‍රීතිමත් වෙන්න. ඔබට ජේසු පිටයි.